සබ්බපාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං උද්දාන ශාසනං. මෙම ආශාදජනක වචන බෞද්ධ සාහිත්‍යයේ තම පදයෙන්. අර්ථය නම් සියලු අයහපත් දේවල් වලින් වැළකී යහපත වඩන්න ඒ මගේ ජීවිතයේ අරමුණ බව මම විශ්වාස කරමි. එබැවින් මගේ අරමුණ, මගේ ගමන, මගේ කතාව ඔබ සමග බෙදා ගැනීමට මට ඉඩ දෙන්න. සුබ සන්ධ්‍යාවක් නොනවරුනි මහත්තුරුනි, මම අනුදි ගුණසේකර මම ආඩම්බරයෙන් මගේ මව්බිම වන ශ්‍රී ලංකාව නියෝජනය කරනවා. මගේ වයස අවුරුදු 25යි. මම මෑතකදී ජාත්‍යන්තර සබඳතා පිළිබඳ මගේ උපාධිය සම්පූර්ණ කිරීමෙන් පසු උපාධිය ලබා ගත්තා. මගේ ශාස්ත්‍රපති උපාධිය ඉක්මනින්ම ආරම්භ කර ශ්‍රී ලංකාවේ විදේශ සේවයට බැඳීමට සැලසුම් කරනවා. මගේ මව් භාෂාව සිංහල, ඉංග්‍රීසි, දෙමළ සහ ප්‍රංශ කතා කරනවා. භූගෝලීය වශයෙන් ශ්‍රී ලංකාව යනු සිතීමේ ඔබ නොදකින කුඩා දූපතකි. නමුත් මගේ මිනිසුන්ගේ හදවත් බලාපොරොත්තු ආත්මය කුඩා දෙයක් නොවේ. ඔවුන් අතිවිශාලයි. රටක් වශයෙන් අපි බොහෝ දේ අත්විඳ ඇත්තෙමු. ගැටුම් වල සිට ස්වභාවික විපත්, වසංගත සහ ආර්ථික අර්බුද දක්වා. එහෙත් මගේ ජනතාව බලාපොරොත්තුවෙන් සිටියා. ඔවුන් ශක්තිමත්ව සිටියා. නොනැසී පැවතුණා. ඒ වගේම මම අද ඉන්න තැනට මාව තල්ලු කරේ ඒ ඔරොත්තු දීමේ හැකියාවමයි කියලා මම විශ්වාස කරනවා. මා ඉපදුණු විට ජ්‍යොතිෂවේදියෙක් මගේ දෙමව්පියන්ට පැවසුවේ මා මෙහි පෙමිණ ඇත්තේ ඒකාකෘති වලට අභියෝග කිරීමට. ඒවා නැවත අර්ථ දැක්වීමට, සම්මතයන් කඩ කිරීමටයි. ඒ වගේම මම අද ඔහුව මුළු හදවතින්ම විශ්වාස කරනවා. මොකද මම අනුරාධපුරයේ කියන කුඩා නගරයෙන් එන නිසා. එය ශ්‍රී ලංකාවේ පළමු රාජධානිය සහ යුනෙස්කෝ ලෝක උරුම අඩවියක්. පුදුමයට කරුණ නම් එම උරුමය ලොවට රැගෙන යාමට අනුරාධපුරයෙන් කෙලෙකු ඒවියයි කවුරුත් හිතන්නේ නැතිව ඇති. එයයි මා දැන් කරන්නේ. වඩාත්ම වැදගත් දේ නම් දීප්තිමත් ආලෝකයේ රඳවා ගන්නා ස්ථාන බව මම විශ්වාස කරමි. මම ශ්‍රී ලංකාවේ නිදහස් අධ්‍යාපනයෙන් බිහි වූ කෙනෙක් වීම ගැන ආඩම්බර වෙමි. ඒ කියන්නේ මගේ ප්‍රාථමික අධ්‍යාපනයේ සිට විද්‍යාල අධ්‍යාපනය දක්වා මගේ ජනතාව මාව පෝෂණය කළා. එබැවින් ප්‍රජා සේවයේ මම විශ්වාස කරන නිසායි මම මගේ ලාභ නොලබන සංවිධානයක් වන සහේලි ආරම්භ කළේ. ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට එරෙහිව සටන් කිරීම සඳහා. නමුත් අවාසනාවකට ඒ ශ්‍රී ලංකාවේ පමණක් නොවේ, ඒ බොහෝ රටවල බහුලව පවතින ගැටලුවක්. සහේලි හරහා මම පරිත්‍යාග ලබා දීම, දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීම, ප්‍රතිපත්ති වෙනස්කම් සඳහා පෙනී සිටීම, 51ක් වන සනීපාරක්ෂක නිෂ්පාදන සඳහා වන බදු ඉවත් කිරීම සඳහා පෙනී සිටීම. සහේලි ගැන මට වඩාත්ම වැදගත් දේ නම් අපට පහසු ප්‍රවේශයක් ඇති කාන්තාවන් වෙත පමණක් ළඟා නොවීමයි. ඔසප් සෞඛ්‍ය සාකච්ඡා සම්බන්ධයෙන් සමාජයේ බොහෝ විට අමතක කරන කාන්තාවන් වෙත අපි ළඟා වෙමු. සිරගෙවල් වල සිටින කාන්තාවන්, ආරාමවල සිටින කාන්තාවන් සහ ප්‍රසව මව්වරුන් වැනි දරු ප්‍රසූතියෙන් පසු ඔවුන්ගේ පළමු ඔසප් වීම අභියෝගාත්මක විය හැකියි. අපි විවිධ ජාතීන්ගෙන් විවිධ ආගම් වලින් පැමිණියමු. නමුත් අපි කාන්තාවන් ගැන එක් පොදු දෙයක්. සහේලි හරහා මගේ ඉලක්කය එයයි. මගේ කතාව අවසන් කිරීමට පෙර තවත් එක දෙයක් එකතු කළ යුතුයි. අපි මෙතන ඉන්න මිස්වල් දිනා ගන්න, මීළඟ මිස්වල් වෙන්න. නමුත් මම ඔබට එක දෙයක් කියන්නම්. අපි දැනටමත් ජයග්‍රාහක කාන්තාවන්. අපි දැනටමත් ජයග්‍රාහකින්. අපි දැනටමත් දිනලා ඉවරයි. අපි මෙහි සිටින්නේ අපේ ජාතිය නියෝජනය කරමින්. අපේ ජාතිය නියෝජනය කරන්නට අපගේ ආශාවන්, අපගේ ආශාවාදයන් සියල්ල ගැන කතා කිරීමට. එයම ජයග්‍රහණයක්. ඒ වගේම මම කියන්න ඕනේ සමහර තරංකරුවන් ඔවුන්ගේ ජාතික ශූරතාව දිනාගෙන පෙර සිටම මම ඔවුන් සමග අන්තර්ක්‍රියා කර කතා කළා. මිස් USA සහ මිස් සවුත් අප්‍රිකා මෙහි සිටි ඔවුන් කෙතරම් මෙහෙවනු ලැබුවේද, ඔවුන් කෙතරම් ආශාජනක සහ ඔවුන් කෙතරම් උද්‍යෝගිමත්ද, ඔවුන් ජයග්‍රහණය කිරීමට පෙර සිටම ඔවුන් සැබවින්ම අරමුණ ඇති අලංකාරය වූයේ කෙසේද යන්න මට දැකගත හැකි වුණා. ලෝකය වෙනස් කිරීමට ඔබට ඔටුන්නක් හෝ මාතෘකාවක් අවශ්‍ය නොවන බව එයින්ම පෙන්눔 කෙරෙනවා. ඒ වගේම මම විශ්වාස කරනවා යථාර්ථවාදීව මට මුළු ලෝකෙම වෙනස් කරන්න බැරි වෙයි කියලා. මිස් වර්ල්ඩ් කෙනෙක් විදිහට නොවුනත් ක්‍රිස්ටිනා මා සමග එකඟ වනු ඇතයි මම විශ්වාස කරනවා. නමුත් මා තුළ සිටින විද්‍යානවාදියා විශ්වාස කරන්නේ මම කෙනෙකුගේ ලෝකය වෙනස් කළ හැකි බවයි. මම හිතන්නේ ඒම තමයි මම මගේ ජීවිතේ කරන්න කියලා. බොහොම ස්තුතියි. මේ තමයි මිස් ශ්‍රී ලංකා අනුදි ගුණසේකර, අපේ ආදරණීය රූරජින. මේ කතාව අහද්දී ඕගොල්ලන්ටත් ශ්‍රී ලංකාව ගැන ආදරයක් ඇති වෙනවද? ශ්‍රී ලාංකික කාන්තාවන් ගැන අභිමානයක් ඇති වෙනවද? මේ ශ්‍රී ලංකා වර්ල්ඩ් අපේ රූරජින ගැන ඕගොල්ලන්ට අභිමානයක්, ගෞරවයක් සහ ආදරයක් ඇති වෙනවද? ඉතින් මේ හැම දෙයක්ම වීඩියෝ එකට පල්ලෙන් කමෙන්ට් එකක් දාන්න වගේම මිස් වර්ල්ඩ් කිරුළ කරා යන ගමනට අනුදි ගුණසේකරට ආදරණීය මිස් ශ්‍රී ලංකාව වෙත ඔබගේ ආශිර්වාද, සුබ පැතුම් හැම දෙයක්ම එකතු කරන්න කියලා අපි මේ අවස්ථාවේදී ඔයගලන්ට ගෞරවයෙන් සහ ආදරයෙන් මතක් කරනවා. සත්‍යකවශික ටීවී අපේ YouTube නාලිකාව ඔයගොල්ලෝ තවම subscribe කරලා නැත්නම් අපව මේ වෙලාවේ subscribe කරන්න කියලා. ස්තුතියි.